අපේ මේ කොට්ටම ආරණ්‍ය සේනාසනයේහි මේ චෛත්‍ය රාජාන් වහන්සේගේ කොත් පැලඳවීමේ මහා පුණ්‍යෝත්සවය වෙනුවෙන් සියලු දෙනාට ආශිර්වාද පිණිස ඒ කර්මාන්ත කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා වශයෙන් අද මේ වක්පටන් පිටපහන් වලතුරු මේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන මොහොතයි අපි කාටත් දැන් උදා වෙලා තිබෙන්නේ. මේ පිළිධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපේ ආරණ්‍ය සේනාසනවල දුර බැහැර තී ස්වාමීන් වහන්සේලා සේනාසනාධිපති අපේ ගින්නඩියේ ඒ ලොකු හම්දුරන් වහන්සේ මේ පින්කමට වැඩම ආවදාලා උන්වහන්සේ බොහොම දුර බැහැර රත්නපුරේ කල්මාඩුල පැත්තේ වාග් දුර බැහැර ඉඳලා ගොඩක් ලොකු මග කතරක් ගෙවාගෙන අපේ පින්කමට වැඩම ආවදාලා. උන්වහන්සේ මේ පින්කමට වැඩමීමේ විශේෂත් මම මතක් කළා වඩින්න කියලා. මොකද මේ චෛත්‍ය රාජාන් වහන්සේගේ මඟ පෙන්වීම පිළිබඳව අපේ සත්පුරුෂව බුදවේදීත්වයෙන් අපි මතක් කළේ උන්වහන්සේ නිසා ඒකත් අපි ලොකු උදව්වක් ලොකු දෙයක් වුණා. ඒ වගේම උන්වහන්සේ මට ගොඩක් මතකම දන්නවා. ඒ ආම්තුරු ගොඩක් ඒ ගැන මහන්සි වුණා. ඉතින් හොයන්න බලන්න ගියා. ඒ වගේ ලොකු උත්සාහයක් ඒ වෙනුවෙන් දැරුවා. ඒක නිසා අපි මතක් කළා ආම්තුරු වහන්සේ මේක දායකයෙක් බැලුවාම මේ පින්කමේ ඉතින් ඒ සවාරිනකට ඉතින් වාසි මට මතක් කරලා වඩිනවා කියලා වැඩම පිළිවෙල. මම මෙයන්ි ස්වාමීන් වහන්සේලාට වෙනම කිසිම සාමණේරයන්ට නමකට ආරාධනා කරේ නැහැ. සුමේද පඬිතාමට මතක් කළා මගේ මේ පින්කමක් තියෙනවා. මට මේක ප්‍රදාන පවත්‍රයක දුක්ඛින්ද කියලා කියන්න බෑ ඇත්තටම. ඒක සතුටින් නේ කරන්නේ. පින්කමක් කරනකොට ඒක දුක් විඳිනවා කියන්න බෑ. ඒක අපි සතුටින් කරන්නේ, කැපවීම කරන්නේ, ශ්‍රද්ධාවෙන්, සතුටෙන්, සෝමනස්සිතින්. ඒ නිසා ඒ විදිහට තමයි මේ කටයුතු වෙන්නේ නලයිම ඔය ඒවා මෙතෙන්ට ප්‍රවාහණය කරලා දීලා ඉතින් එළියන දායකයෝ මේ බඩමුට ගෙනල්ලා අපේ සීල සමිතිය වගේම අපේ ස්ථානයේ තිබිච්ච දහම් වැඩසටහනේ ලොකු සමාදානයක් කරලා අපේ දහම් සාකච්ඡාවට උදෑසන ස්වාමීන් වහන්සේගේ දානේ මේ චෛත්‍ය විශාල කොටසක් බාරගෙන ජීවිතේ වගේ මහා පින් කරගන්න උත්සාහවත් වෙනවා සද්ධායෙන්. තෙන්ගියට කොච්චර සතුටුයිද මහන්සි වෙච්ච අයට මේකට මහන්සි වෙලා කියලා කියන්නේ.
මේක දස්සනානුත්තරී කුසලය. ලෝකේ දෙයක් දැකලා ඇස් දෙකෙන් අබන්න පුළුවන් උතුම්ම දර්ශනය තමයි බුද්ධ දර්ශනය. එහෙනම් මේ චෛත්‍ය උස්කඳු මුදුනක මේ පිහිටි මේ වටිනා මේ චෛත්‍ය රාජාන් වහන්සේ දෙවි බමුණු පවා අහස් කුස සිසාරා නේද කොච්චර මේවා වැඳ පුදා ගන්නව ඇතිද කියලා. තින්ජ විසාර ජනතාවක් වැඳ පුදා ගන්නව විතරක් නෙවෙයි තින්වනේ චෛත්‍යයක් කියන්නේ දෙවි බමුණු පවා වඳින තැන. මේ ස්ථානේ හරිම විශේෂයි. මේ ස්ථානේ පුදුම ඒ විදිහේ දේවාකර්ෂණයක් පවා තියෙන එහෙම දේවල් තියෙන හොඳ තැනක් මෙතන. මොකද මෙතන මිනිස් වාසයක් නැති හොඳ පිරිසිදු එහෙම ස්ථානයක්. ඉතින් මේ ස්ථානේ මේ පරිසරයේ පවා මේ අපේ ආරණ්‍ය වැඩ ඉන්න ඒ ස්වාමීන් වහන්සේනම අපේ සීලාවවල මේ ගස් කොළන් හදලා ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා පරිසරයට පවා. මේක කැකිල ගානක් වගේ තියෙන නමුත් සේනාව ආරම්භ කරන වෙලාව ඉතින් කාලේ ගත කරන්න බෑ. සීමිත වේලාවක් තියෙන වෙලාවක බෙරි ධර්ම දේශනාව ආරම්භ කිරීමට නියමිත වේලාවට කටයුතු කෙරෙන්න ඕන නිසා අපි දිග කතාවක් අනුශාසනාවක් කරන්න යන්නේ නැහැ. පුංචි පැහැදිලි කිරීමක් ඇත. කියන්නේ මේවත් පටන් හෙට පහන් වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වන ලෙස මහා සංඝරත්නය වෙත ඉතා ගෞරවයෙන් තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ආරක්ෂාව සලසලා දෙන නිසා පිළිත කියලා කියනවා. විශේෂයෙන් සමාජගත වෙලා තියෙනවනේ බොහෝ කරුණු ඒ සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් එහෙම නැත්නම් කාලයාගේ පැවැත්මත් එක්ක අපේ විශ්වයේ අතුරු ආන්තර උපද්‍රව සිද්ධ වෙන්න පුළුවන් කියලා කතාවල සමාජගත වෙච්ච දේවල් ඒ කියන කාරණා පොඩ්ඩක් යටපත් කරණීය මෙත්ත සූත්‍ර දේශනා අවස්ථාව ඒ වගේම අපි පිළිස හැටියට එළි වෙනකන් සත්‍යයනා කරන නොයෙක් සූත්‍ර දේශනාවල නිධාන කතාවල් විශ්ලේෂණය කළ බැලුවොත් කඩන පිළිකම් වෙලාවේ දේශනාව පවත්වනවා. ඒ සිද්ධ කරපු දේශනාව Sadhu, sadhu, sadhu.
පිණිස අපි පොඩ්ඩක් මේ වැඩසටහන ටිකක් කෙටි කරලා අපි වඩින ධර්මදේශක ස්වාමීන් වහන්සේටත් යම් කිසි කාලයක් වෙන් කරලා දෙන්න ඕන ඒ ධර්මදේශනා කටයුතු වෙනුවෙන් ඒ වගේම අපි මේ චෛත්‍යරාජන් වහන්සේට දැකගෙන අපේ ශ්‍රද්ධාව උපදවාගෙන අපේ සංසාරේ මුක්තිය පිණිස අපි ගොඩක් කරගන්න ලැබිච්ච හොඳ මොහොතක් ඒ හැම කැටයක් ගානේ මහන්සි වෙච්ච ඒවා අද මල්පල ගැන්විලා තියෙනවා මේ ලස්සන මල් මේ හැම දේවල්ම මේවා ගොතලා හදලා මේ සදහැවතුන් මොහතරම් උපහාරයක් ගෞරවයක් අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරලා තියෙනවා අහස් කුස මල්ලිස්ස කියලා අපි බණ පොතේ අහලා තියෙනවා මේ මල් බුද්ධ අධිෂ්ඨානයෙන් උඩුවියන් පිහිටියා උන්වහන්සේලා ඒ සුමන මල්කරු ජීවිත පරිත්‍යාගයෙන් කරපු මල් පූජාව මහත්ඵල කරගන්න. අද අපිට මේ මල් පූජාවන් බුද්ධ පූජාවක් කරලා මහත්ඵල වෙමින් මේ විදුලි ආලෝක විදුලි බුබුලු පූජාවන් මේ හැම දෙයක්ම අද සම්බුද්ධ පූජා වශයෙන් පවත්වලා අපි වේලාව පරිසම් කර ගන්න ඕන නිසා මිනිත්තු 15ක වගේ උපරිමයක් ඇතිව ඒ වගේම ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධිය මේ භික්ෂුන් වහන්සේ නමකට ලබන්න පුළුවන් ඉතාම හොඳ දැනුගත් ඒ ශීල දේ ඇති කරගෙන අධ්‍යාපනය ඇති කරගෙන ඉතාම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ඇටියට පිළිවෙලකට ක්‍රමානුකූලව තමන්ගේ වැඩසටහන හොඳින් පවත්වාගෙන යන ස්වාමීන් වහන්සේ නමක් ඇටියට මඩකුඹුරේ සෝමානන්ද පඬිතු ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරන්න පුළුවන්. වනවාසී පිරිවෙනේ අධ්‍යාපන ලැබෙන කාලේ කුඩා කාලේ හරි දක්ෂයි පිරිවෙනේමින් හොඳම ශිෂ්‍යයා හැටියට තමයි අපි සැලකුවේ. ඒක හැම පැත්තකින්ම උන්වහන්සේගේ ජීවිතයක තිබුණ සිල්වත්කම පැත්තෙන් ඒ වගේම අනෙක් දක්ෂතාවයන් ධර්මදේශනා ඒ හැම කුසලතාවයක්ම උන්වහන්සේගේ ජීවිතයේ සහජ කුසලතාවයන් හැටියට ගොඩනගාගෙන ඒ වතුරුවිල සංගමූලස්ථානයේ වැඩ ඉඳගෙන ඒ සියලු අධ්‍යාපන කටයුතු සිද්ධ කරලා වනවාසී පිරිවෙනේ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ ඇටියට කලතුරුවිල මහානායක මාහිමිපාණන් වහන්සේ ධ්‍යාත් කළ ශාසන වැඩපිළිවෙලේ ඒවට ගොඩක් උදව් උපකාර කරන දැනුගත් ස්වාමීන් වහන්සේ නම. කොට්ටව ආරණ්‍ය සේනාසනයේ උන්වහන්සේ බාරගත්තට පස්සේ අපි තුන්වහන්සේට මේ සෙනසුන බාර දෙන්න කටයුතු කළා. මේ සේනාසනයේ උන්වහන්සේට බාරගත්තට පස්සේ විශාල අභිවෘද්ධියක් දියුණුවක් දිනින් දින මේ ස්ථානය තුල දකින්න අපිට ලැබුණා. විශාල ජනතාවක් උන්වහන්සේ ඇසුරු කරමින් මේවට යමින් යමින් බණ භාවනා ධර්මපන්ති ආදී වශයෙන් ඒ වගේ හොඳ උපදේශ උන්වහන්සේගෙන් ලබා ගැනීමෙන් තමන් ලබාගත් දුර්ලභ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ධර්මයේ අනුගමනය කරමින් විශාල ජනතාවක් තමන්ගේ ජීවිත සකස් කර ගැනීමෙන් සිටිනවා මේ ආරණ්‍ය සේනාසනයේ නිසා. එසා පඬිතු ස්වාමීන් වහන්සේ තාම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ඇටියට මේ ශාසන වැඩ කටයුතු උනත් අපිට මේ හැම දෙයක්ම දකින්නට පේනවා ලොකු සංවිධානයක් පිළිවෙලක් ඒ වගේම හොඳ ක්‍රියාශීලත්වයක් ඇති කරගෙන මේ ජනතාවට මහා පින්කම් කරන්න අවස්ථාව ලබා දෙන ආකාරය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. එසා අපි වතුරේ සංඝ මූලස්ථානයේ වෙනුවෙන් අපේ සංඝ සභාව වෙනුවෙන් අපේ කොට්ටව ශ්‍රී නාගරණ සේනාසනාධිපති ඒ මඩකුඹුරේ සෝමානන්ද පඬිතු ස්වාමීන් වහන්සේ කරගෙන යන වැඩපිළිවෙල අගය කරමින් තව දුරහත් තිරහත් කාර්යයක් උන්වහන්සේට මේ උතුම් ශාසන වැඩපිළිවෙල සිද්ධ කරගෙන යාමට රත්නත්‍රි ගුණ බලයෙන් දේව ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා ආරම්භ කළ වැඩිහිටියා ගෝරදිනියේ සරණතිස්ස අපේ ස්වාමීන් වහන්සේ වතුරුවිල මහානායක හාමුදුරන්ගේ ශිෂ්‍යෙක් ඒ ගෝරදිනියේ සරණතිස්ස ස්වාමීන් වහන්සේටත් මේ පුණ්‍ය ශක්තිය ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මනවා සංඝ සභාව වෙනුවෙන් දකුණු පළාතේ පවුලේ ඒ සහෝදර ආදී පිරිස විශේෂයෙන් ඒ පියතුමා මෑණියන් මේ වගේ දරුවෙක් ශාසනයට පූජා කරන නිසා ඒ දරුවා විශාල සේවයක් ශාසනය කරමින් වැඩ සිටිනවා. ඒ මව්පියන් අතර සියලු ඥාතීන් අපිට ආශිර්වාද කරමින් අපේ පින්කමට මහත් ආලෝකයක් ගෙන දෙමින් වැඩමකට වදාළ දහසකුත් එකක් වැඩ තිබියදී අපගේ අනුකම්පාවෙන් වැඩ පිළිවෙල අපේ නායක හාමුදුරන් වහන්සේට චිරජීවන වේවා දීර්ඝායුෂ වේවා බොහෝම පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිනිත්තු 5ක පුංචි ආශිර්වාදයක් මුළු ප්‍රදේශයේම මහා සංඝරත්නය අපේ පළාතේ මේ සදහැවත් පින්වත් පිරිස එකතු පහදුවන් බුද්ධගරු ධම්මගරු සංඝේ තිබ්බ ගාරවෝ
අබම්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, ධර්ම රත්නය කෙරෙහි ගෞරවයෙන්, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කරන්නන් වහන්සේලා විශේෂ වන්දනමාන සිද්ධ කළා, මල්පෙත්මන් සුද්ධ කළා, කොඩි ආදිය වලින් අලංකාර කළා, මලින් අලංකාර කළා කරපු මහා පිනක ශක්තිය එදා විශාල මහ පුරයට ඇති වෙච්ච මහ විපත්තිකර අවස්ථාවේදී බුදුහාමුදුරු පාතබනවත් සමගම මේ මහා මල් පුපුරු හට ගන්නා වගේ මහා ජල ධාරාවන් ගලමින් ඒ මහා පුරවරයට ශාස්ත්‍රීයත්වයේ ඇතිවන්නට හේතු වුණ. ඒ නිසා පිනක මහිමයයි. ඒ නිසා මේ සෙනසුනේ වර්තමාන ආධිපත්‍යයේ දරන රාජකීය පඬිත අතිගරු අපේ සෝමානන්ද පඬිත හාමුදුරුවෝ මේ පලාතටම සම්බුද්ධ ශාසනයට මහා මාණික්කයක් වගේ මේ ස්ථානයේ ආලෝකමත් දින දින ආලෝකමත් කරමින් උන්වහන්සේ වැඩ ඉන්නවා දකින්ට ලැබීම ඔය ඇත්ත අපි කාටත් අප්‍රමාණ සන්තෝෂයට කාරණයක්. මම පෞගිය දවසක විදේශීය පින්නතුන් සමග මේ ස්ථානයට ආපු වෙලාව මං අනිවාර්යෙන් මේ ස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ වඳින්නට එනවා. ඉතින් එදා පොඩි චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තියුණා. පඬිත් හාමුදුරුවෝ පෞගිය දවසේ ගිහින් ආරාධනා කළ චෛත්‍ය විවෘත කරන මං ඇහුව කොතනද චෛත්‍යය? හාමුදුරුවනේ තිබිච්ච චෛත්‍ය ළඟමයි. එතකොට ඒ චෛත්‍ය රාජානන් වහන්සේ වට කළා තමයි මේ මහා චෛත්‍ය ඉදි කරන්නට කොච්චරනම් අසිරියක් මෙහි තියෙනවද? ඒ පෞරාණික චෛත්‍ය රැකගෙන අපේ පඬිත් හාමුදුරුවෝ මේ ලස්සනට මේ දායකාරකාදීන් සමග මේ පින්කම කරගත් මේ පින් බලයෙන් පඬිත් හාමුදුරුවන්ට උන්වහන්සේ මෙලවට දාකලා අම්මට තාත්තට එවාගේම උන්වහන්සේට චිරජීවන සම්පත්තිය සැලසේවා. උන්වහන්සේ කරන මේ උදාර ශාසනික සේවය ශක්තිමත් වේවා, බලවත් වේවා. උන්වහන්සේ නමින් අපවත් වේවදාල ඒ වනවා සංඝ මූලස්ථානයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අතිගරු වතුරවිල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති අපවත් වේවදාල සංඝ රත්නයේ අපේ මේ ස්ථානයේ නිර්මාතෘවර සරණතිස්ස ලොකු හාමුදුරුවෝ අප්‍රමාණ කැපකිරීම කළා. ජීවිත පරිත්‍යාගයෙන් මේවා ආරක්ෂා කළා, රැකගෙන ක්‍රියා කළා. උන්වහන්සේටත් පින් අයිති වේවා. එසේ වගේම ඔබ නමින් මියගේ ඥාතීන්ටත් පින් අයිති වේවා. රාජකීය පඬිත අපේ සෝමානන්ද පඬිත හාමුදුරන් වහන්සේට මේ පින් බලයෙන් ඔය ඇත්තන්ටත් අමා මහ නිවන් සුවත් වේවා. මෙතරම් මහා ලොකු පරිසරයක් සකස් වුණේ විශාල පිරිසකගේ මහා කැපකිරීමක සම්පූර්ණයක් තමයි සාරාංශයක් කියන්න පුළුවන් මේ චෛත්‍ය රාජාන් වහන්සේ. මේ මහා පින්කම වෙන්නේ ගායක වෙච්ච හැමෝටම මේ නිසා ගොඩක් පින් තව මිනිත්තු දෙක තුනයි තියෙන්නේ. ඉතින් ඒ කාටත් අපි පින් දෙන්නේ දෙවිවරු පාව අපිට ආශිර්වාද කරන්න ඇති. මුදුන්මල් කඩක් වගේ මේ පින් බිමක වටිනා සුද්ධ ස්ථානයක මේ චෛත්‍ය එක චෛත්‍යයක් නෙමෙයි. අපි අද වඳින්නේ චෛත්‍ය දෙකක්. පරණ චෛත්‍යයට අපි මුකුත් කරේ නැහැ. ඒ විදිහටම මේ ඇතුලේ ඒ චෛත්‍ය කොටක් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා අපිට මතක් වෙනවා ඒ අතීතයේ තිබිච්ච අපේ පෞරාණික චෛත්‍ය දැන් අලුත් චෛත්‍ය. මේ චෛත්‍ය නිර්මාණය කරන්නට අපිට ශිල්පීය කටයුතු සිද්ධ කළ දීපු මේ දෙයයන්ට අපි විජිත පාසුනේ මේ වැඩේ අපිට හරියට කරලා දුන්නා. අපි සතුටු වුණා. අපේ හිතේ ඇටියට එතුමාගෙන් කිසිම සංඝෝ ඥාය ප්‍රතිසංඝෝ භගවතෝ සාවක සංඝෝ ගාමීති ප්‍රතිසංඝෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චක්ඛාරි විචරුගානි උච්චායේත භගවතෝ සාවක සංඝෝ ආඋනේයෝ බාඋනේයෝ රක්ඛිනේයෝ අඤ්ඤලි කරණීය
අනුත්තරං පුඤ්ඤක්ඛේත්‍රං ලෝකස්සාති තේන සච්ච වච්චේන වාසු සංරතනත්‍රයං තේන සච්ච වච්චේන වාසු සංරතනත්‍රයං තේන සච්ච වච්චේන වාසු සංරතනත්‍රයං යානිද භූතානි සමාදතානි උම්මායානි රාංකලිකේ ලබ්බේව භූතා ගුමනා භවන්තු අදෝපි සක්ඛංච සුනන්තු තස්මායි භූතානි සාමි ලබ්බේ Masayang kinjiritan idera ulang walat jesuayang rajanang panitang nalo samangat kikata jetene idam vibukti rajanang panitang jetene nakkene suatio surmayang viradang amatang panitang yadasyedang sakyamuni samarito rasena dhamme samadhi kinti dampi dhamme ratanam kanitang yedena sakyena suatio suyam buddha setto parivanyayetu singamadimanang karikanyana samadhinatena samonarikyate dampi dhamme ratanam buddhe ratanam kanitang yedena sakyena suatio suyam viradang amatang kanitang yadasyedang sakyamuni samarito rasena dhamme samadhi kinti dampi dhamme ratanam kanitang yedena sakyena suatio suyam buddha setto parivanyayetu singamadimanang karikanyana samadhinatena samonarikyate dampi dhamme ratanam kanitang yedena sakyena suatio suye bukkalatta satamprasatta jattari etami udani honti vedakkiniya sukatassa savakaye desu dinnani makkalani dampi sangye ratanam Yetena sakyena suatio tore suppayutta manasa dallena likkamino godama sasanam ite bhakti matta amatang vikayya ratta mudani puting punyamana idampi sanghe ratanam panidang ete Saccena suatio tu yatinda kilo patavin sito siya jatumpi vate diya sampagambio tatu pramang sampuri samvatamiyo ariya saccani avecce vassate dampi sanghe ratanang panitang etena saccena suatio tu ye ariya saccani vipavayanti gambi Panyene sveditaya ditti vicikitang kesirabdatang vapiyadakti kinci jaturmaye icaripamutto jatavitanani ababbogatung idampi sanghe ratanam panitang etena saccena suatio tu kincavisogam mangaroti pavekam gayena vaca Yotu appagumme atavusidakke immane mase padamasmin imme tatutang dhammavarang adesai nibbane kaming paramang hikaya idampi buddhe ratanam panitang etena saccena suattiyotu varanyo varado varaharo anuttaro dhammavarang adesai dampi buddhe ratanam panitang etena saccena suattiyotu gilang purang sanghe ratanam
ඒතේන සච්චේන සුවත්තියෝතු යානි භූතානි සමානතානි උම්මානි වායානි වරං තලික්ඛේ තථාගතං දේව මනෝසරෝජිතං බුද්ධං නමස්කාර සුවත්තියෝතු යානි භූතානි සමානතානි උම්මානි වායානි වරං තලික්ඛේ තථාගතං දේව මනෝසරෝජිතං ධම්මං නමස්කාර සුවත්තියෝතු යානි භූතානි සමානතානි උම්මානි වායානි වරං තලික්ඛේ තථාගතං දේව මනෝසරෝජිතං සංඝං නමස්කාර සුවත්තියෝතු බුද්ධං නමස්කාර සුවත්තියෝතු යානි භූතානි සමාදතානි උමානි වායානි වරං තලික්ඛේ තථාගතං දේව මනෝසරෝජිතං ධම්මං නමස්කාර සුවත්තියෝතු යානි භූතානි සමාදතානි උමානි වායානි වරං තලික්ඛේ තථාගතං දේව මනෝසරෝජිතං සංඝං නමස්කාර සුවත්තියෝතු භගවතු ධම්මිකෝ පින්වත්නි අතිගරු මහා සංඝරත්නය ප්‍රතිපත්ති දේශනා කරන අතරේ බුද්ධේ රතනං කනී සංඝේතේන නච්චේන සුවත්තියෝතු මයං විරාගං අමතං කනී සංඝයග්ග දාසක්ඛ මුනි සමාහිතෝ රතේන ධම්මේන සමත්ති කිංචේ ධම්පි ධම්මේ රතනං කනී සංඝේතේන නච්චේන සුවත්තියෝතු යම් බුද්ධ දෙත්තෝ පරිවංජයේතු සිංහමාදිමානං පරිකඤ්ඤනා සමාධිනාතේන සමෝනරිච්ඡති ධම්පි ධම්මේ රතනං අනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ පුක්ඛලාච්ච සතම්පසත්තා චත්තාරේ චාමි උදානි හොන්ති වේදක්ඛිනේ ආසුගතස්ස ශාවකායේ දේසු දින්නානි මාක්ඛලානි ධම්පි සංඝේ එදා සුමන මල්කරු අහසට මල් වීසි කරනකොට බුදුහාමුදුරන්ට කොයිතරම් ලස්සන මල් පූජාවක් වෙන්නේ නැද්ද? අද මේ උඩුගුණේ ඉඳලා මේ නූතන තාක්ෂණය උපයෝගී කරගෙන සදාවතුන්ගේ නෑබු මල් ඒ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් වශයෙන් උපහාර විදි පැවැත්වෙනවා. බොහෝ පිරිසක් ශ්‍රද්ධාව උපදවා ගන්නවා. අනේ අපගේ බුදුරජාණන් වහන්සේ 45 වසක් මේ ලෝකෙට ලෝක සත්‍යය වෙනුවෙන්ම කැප වෙලා මොනතරම් ස්පර්ශ වෙන්නේ නැද්ද? අසරණයිට පිට වෙන්නේ සුනීත සෝපාක පුණ්ණාදාසින් වගේ අසරණයි වෙනුවෙන් එදා වැඩම කළේ අපේ බුදුහාමුදුරුවෝ මහා කරුණාව 100ක්ම නෙවෙයි 200ක්ම මොදික් කරගන්න ආශිර්වාද ලැබුණා. දැන් අපි පිටකමේ ඉදිරි පියවරට සූදානම් වෙනවා. දැන් මෙතන ආමුදුරුවෝ වඩිනවා.